ස්තුතියි මම ඔයාලට කෝල් කරා මට මේ ආන්සර් කරේ නෑනේ. ඒ වගේම ඩෝන් එක ඇතුලේ මම හිතුවා මට ඉඳලා ඉඳලා අද තවත් වෙනකන් මේ හම්බුනේ නෑ. ඉතින් පුතේ වගේ ආච්චාමල් වලට පිළිතුරු ලැබිලා. දැන් දෙන්නම හිට මේ යනවා සයිප්‍රස් වලට. පුතේ මම මේකට ඒගොල්ලෝ වෙන යාඥාව කරන්න මම ගියේ ගොඩාක් මේ පුතාගේ යාඥාවට පිළිතුරු දීලා තියෙන ඉඳලා ඔයා වෙන යාඥා කරගන්න. ඉතින් මම ගියා මට හම්බුනේ නෑ. ඔයා යාඥාව දාන්න පුතේ මේකට හොඳේ. ජීසුපීටයි thank you හැම දෙයකටම. හායි ආන්ටි සුබ දවසක් වේවා. මට මතකයි ආන්ටි මගේ ගාවට ඇවිල්ලා ආන්ටිගේ දරුවෝ දෙන්නගේ පාස්පෝර්ට් එක උඩ මගේ අත තියලා මට කියලා යාත්නා කරගත්ත දවස. ඒ වෙනකොට මට කිසිම කෙනෙක්ට ප්‍රේ කරන්න අවසර තිබුණෙත් නැහැ. මම හරි බයෙන් ආන්ටිට මට මතකයි කිව්වා ආන්ටි සීනියර් පාස්ටර්ස්ලා දැක්කොත් එහෙම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මට එහෙම අවසර නැහැ. ආන්ටි සීනියර් පාස්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා යාත්නා කරගෙන ඕන තරම් පාස්ටර්ස්ලා ඉන්නවා අපේ ඩෝම් එක ඇතුලේ කියලා. ආන්ටි මට කිව්වා මතකයි නෑ පුතා මට ඔයාට කියලාමයි මේ ප්‍රේයර් එක කරගන්න ඕනේ. අනේ මට යාත්නා කරන්න මගේ දරුවෝ දෙන්නට රට යන්න උත්සාහ කරනවා. නමුත් තාම හරියන්නේ නැහැ. නමුත් මට පුතාට කියලා යාත්නා කරගන්න කියලා මට මගේ හිත කියනවා මේ දේ කරලා දෙන්න කියලා. මට මතකයි මම යාත්නා කරා. ඉතින් අද ඊට වඩා සතුටු දවසක්. අද ආන්ටිගේ ඒ දරුවෝ දෙන්න සයිප්‍රස් බලා පිටත් වෙනවා. දෙවියන් වහන්සේ එදා මම කරපු යාත්නාවට උන්වහන්සේගේ කහන් දෙක යොමු කළා ඒක ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා කියලා දැනගන්න ලැබීම මට එදාට වඩා අද සතුටු කාරණයක්. ඉතින් ආන්ටි සුදු බයිබලයේ යොහාන් පොතේ 14 වෙනි පිටුවේ 14 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා ඔබ මාගේ නාමයෙන් ඉල්ලන ඕනම දෙයක් මම ඔබට දෙනවා. If you ask anything in my name it will be given, said in John chapter 14 verse 14. ඉතින් ඒක තමයි නාසරත් ජේසුස් වහන්සේ අපිට කිව්ව කාරණය. ඉතින් උන්වහන්සේගේ ඒ පණිවිඩය තමයි ඒ යාත්නාව තමයි එදා මම සිද්ධ කරේ. ඉතින් අද ඒ යාත්නාවෙන්ම යොහාන් පොතේ 14 වෙනි පිටුවේ 14 වෙනි පරිච්ඡේදයෙන්ම මම යාත්නා කරනවා. උන්වහන්සේගේ නාමයෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් ආන්ටිගේ පුතාලා දෙන්න අද රට යනවා. ඒ දෙන්න යන්නේ ලොකු මහා මෙරක් බලාපොරොත්තු තියාගෙන මෙතන ඉන්නවා මම මේ දේවල් කරනවා කියලා මම මේ අවස්ථාවේදී යාත්නා කරනවා. ඒ හිතනවටත් වඩා දේවල් ඒගොල්ලන්ට හම්බ වෙන්න වාසනාව ලැබෙන්න කියලා. මොකද දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන අම්මා කෙනෙක්ගේ ළමයි දෙන්නෙක්. දෙවියන් වහන්සේ හදවතින් පුළුවන් උපරිමයෙන්ම විශ්වාස කරන